මම වයිෆ් යුනිචලා ගාමට් එකේ වැඩ ඇරලා එන ගමන් ට්‍රාන්ස්පෝර්ට් එක පිටිපස්සේ සුදු පාට වාහනයක් ආවා. වයිෆ් මට කෝල් කරලා කිව්වා පල්ලෙහාට එන්න කියලා. මං ගියා වයිෆ් එක්කන් එන්න. එක්කන් එනකොට වාහනේ පිටිපස්සේ ට්‍රාන්ස්පෝර්ට් එක පිටිපස්සෙන් සුදු පාට වාහනයක් ඇවිල්ලා එකපාරට අපි දෙන්න ළඟ නතර කරලා දිග්ගැල්ලට යන්නේ කොහෙන්ද කියලා අහලා දෙන්නෙක් කඩු දෙකක් අරගෙන පැනලා ඉවර වෙලා මගේ පාරේ පවුල පාරේ ලෝගන ආවා. ඇවිල්ලා කොහොම හරි අල්ලගන්න බැරි වුණා. මාව අල්ලගන්න බැරි වුණා. කොහොම හරි වයිප් වාහනේ දාගෙන වැලිගම් පැත්තට කඩාගෙන ගියා. ඊට පස්සේ මම ළඟම තියෙන පොලිසියට කෝල් කරලා විස්තරය කිව්වා මෙහෙමයි කියලා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා විස්තර ටික අරගෙන මාත් එක්කම බලන්න ගියා. මෙහෙම CCTV චෙක් කරලා ඒ ටික කරා. තාමත් 24 වෙනිදා රෑ තමයි සිද්ධිය වුණේ. තාම මොකුත් තොරතුරක් නැහැ. කියන්න තියෙන ඉතින් මොකක් හරි තොරතුරක් හොයලා දෙන්න කියලා තමයි මේ කියන්න තියෙන්නේ. තාම එහෙම එයාට කරදරයක් වෙලාද දන්නේ නැහැ අපි. එහෙම තරහකාරයෙක් කියලත් එහෙම අපිට කවුරුවත් නැහැ. මායි අම්මයි එයයි විතරයි ගෙදර ඉන්නේ. එහෙම කවුරුවත් තර්ජනයක් කරේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බෙත් නැහැ අපිට. එකපාරට මොකද්ද උනේ කියලා හිතාගන්න බැහැ. ඉතින් මොකක් හරි මේ ගැන ආරංචියක් තමයි හොයලා දෙන්න කියලා කියන්නේ.